මේකත් දෙපොළ තියෙනවා. මේකත් මිනිස්සු ඉන්නවා. මේකත් ඉන්ටෙලිජන්ට් ඔක්කොම. ඒක අපි ලෝකලම සුරුප් කරන්න ඕනේ. ඕගොල්ලෝ දන්නව කතාවක්. හොඳට ආගන්න. ශ්‍රී ලංකා අම්මා දවස් ටිකේම එලා අඬාගෙන ඉන්නවා. පුතේ බේරගනි පුතේ. මගේ පුතාලා ඔක්කොම බේරගනි පුතේ. අඬනවා මගේ කීයම්ම අඬේ නෑ පුතේ මම මැරෙන්න යනවා. එපා අම්මේ මම දාලා අඬේ එපා මම කියන අපි ඔක්කොම යනවා නේ පුතේ. උඹ තමයි පුතේ මේ ලෝකෙන්න හොඳටම ඉගෙන ගත්ත පුත්ගලියා. මේ ලෝකෙටම උඹ පෙන්නපන්. මේ ලංකාවේ සගලටි ඔබ බේරගනි. එහෙම බේර අරගෙන මේ ලෝකෙටම පෙන්නපන්. අපි තමයි නම්බර් 1 කියලා. ශ්‍රී ලංකාන් ඔක්කොම ඉන්ටෙලිජන්ට් අපි බයින්නේ අපි නැගෙන මිනිස්සු කියලා ලෝකවලම පෙන්නපන් කියලා මට කිව්වා. මං කිව්වා බෑ මේ ජාති වලින් මේව කඩලා තියෙනවා අම්මේ මේ රට ඔයා තේරෙන්නේ තේරෙනවද මම මොනවාරි කියන දේ නෑ උඹ පරයන්ට අම්බයා කියයි මොනවාරි කියයි මේ රටේ නීතිය නෑ කියයි මොනවාරි කියයි අම්මේ උන්ගේ ජීවිතේ ඉතින්නේ අම්මේ උන් මාවත් මරයි අම්මේ එමෙ කිව්වා බබෙන් දෙපා පුතේ තේරෙනවද උඹ විතරයි දෙන් ඉන්නේ මේ ලංකාව බේරගන්න මා බේරගන්න මගේ පුතාලා බේරගන්න උඹ විතරයි උඹ පරයන් උඹ කියපන් උඹ තමයි මේ ලෝකෙම වැඩි යත්තේ මගේ ආදරම පුතා උඹ ආදර මේ සහෝදරයෙක් එක්ක ඒක නිසා තමයි මම උඹ තේරුණා දෙන්නේ මගේ සම්පූර්ණ බලය මම උඹට දෙන්නම් පුතේ උඹ කිසිම දෙයකට බය වෙන්න එපා දෙවියෝ ආශිර්වාද උඹ තියනවා උඹ ගිහලා මේ සහෝදරට කියපන් උඹ බේරගනි ඒ උඹ නැති කරනවා උඹත් එක්කම මමත් නිතිය යනවා වම බයෙන් දෙව පුතේ අපි මරණයක් කියන්නේ නින්දක් තමයි අපි කොහොමද නැගිටිනවා ඒ දවසට ඔයගේ අපරාධ කරපු මිනිස්සුන් ඉන්නවනේ මගේ දරුවන්ට ඔක්කොටම උපදිනවල තනිවා බල්ලා පුසා ඒ වගේ තව තව ක්‍රියේෂන් වල ඉහිලා විදින දුක අපි බලාගෙන ඉන්න පුළුවන් පුතේ බබෙන් දෙක බගීර කියපන් මේ කතා කියපන් ලෝකෙටම මේ සගලන්ට කියපන් උන්න ආගන්න මගේ සගලනේ මගේ ලෝක වාර්තාව තුනක් තියෙනවා පළවෙනි ලෝක වාර්තාව මම ඉපදුනේ ශ්‍රී ලංකාවේ කොළඹ දොලා මේ කොළඹ දොලා 1981 දෙවන මාසයේ 26 මේ 90 කිස්සපි 1980 ගණන් වල කොළඹ දොලා ඉපදිච්ච එක්කෙනෙක් මේ වගේ සිංහල කතා කරන එක ලෝක වාර්තාවක්. අඳලා දැනගන්න.